කිස්පීටයි සුබුදෑසනක්. අද දවසෙත් උන්වහන්සේගේ අධික කරුණාව උන්වහන්සේගේ පොරොන්දුව පරිදි දවස් පතා ඔබට මට නිදහස් කර තිබෙනවා. මන්ද උන්වහන්සේ කවදත් බොරු කියන දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පොරොන්දු කඩ කරන දෙවි කෙනෙක් නෙවෙයි. අපි උන්වහන්සේගෙන් කරුණාව අයදින හැම දවසකම සුවය අයදින හැම දවසකම උන්වහන්සේගෙන් ඉල්ලනවද උන්වහන්සේ ඔබට මට නිදහස් කරනවා. ඔය අද උදෑසනත් වචනය කොටසක් ඔබත් එක්ක මම තබන්න යනවා. ඔබ දන්නවද එක්තරා දවසක සාකෙවුස් කියලා මිනිහෙක් හිටියා. මේ මිනිහයා යේසුස් වහන්සේ මග යනවා කියලා අහන්න ලැබුණා. යේසුස් වහන්සේ එතනින් යනවා කියලා අහන්න ලැබුණා. මේ සාකෙවුස් යේසුස් වහන්සේ බලන්න ආසාව තිබුණාට සෙනග වට කරගෙන පාර දෙපැත්තේ හිටපු නිසා සාකෙවුස්ට යේසුස් වහන්සේව බලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔබ දන්නවද සාකෙවුස් කොට නිසා සාකෙවුස් තීරණයක් කරා ගහක් උඩ නැගලා යේසුස් වහන්සේ බලන්න. ඔබ දන්නවද ගහකට නැගලා වුමනාවෙන් යේසුස් වහන්සේ හොයපු සාකෙවුස්ට යේසුස් වහන්සේ කතා කරලා කියනවා සාකෙවුස් ගසෙන් බයින්න අද මට ඔබේ ගෙදර නවතින්න ඕන කියලා. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය සාකෙවුස් මිටි යාගේ සාකෙවුස්ට බැරි වුණා. යා සාකෙවුස්ට නොපුළුවන් වුණා. නමුත් සාකෙවුස් තීරණයක් ගත්තා යේසුස් වහන්සේ බලන්න. යේසුස් වහන්සේ හොයන්න තීරණයක් ගත්තා. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ඇවිදිනවා. උන්වහන්සේ අපාතර ක්‍රියා කරනවා. නමුත් ඔබ මම තීරණයක් ගන්න තුරු ඔබ මා තුල නතර වෙන්නේ නැහැ උන්වහන්සේ. අපිට වෙලාව නැහැ කියයි. ඔව් යේසුස් වහන්සේ ඇත්තේ මට වෙලාව මදිනේ. මට වැඩ වැඩිනේ. මට අමාරුයිනේ. අපේ දරුවෝ එක්ක බෑනේ. සමහරක් වෙලාවට මම යාඥා කරනවාට අරගොල්ලෝ කැමති නෑනේ. ඔබ දන්නවද මෙන්න මේ වගේ බොහෝ කාරණා මිනිස්සුયો කියන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබේ ශරීරයේම ඊට දෙන්නේ නෑ යේසුස් වහන්සේ ඔබ ගාවට ගන්න. කම්මැලිකම, අලසකම, තෘෂ්ණාව. ඔබ දන්නවද ජීවිතේ තීරණයකට එනකන් යේසුස් වහන්සේත් පිට, ඔබත් පිට, මාත් පිට. ඔබ දන්නවද මේ සාකෙවුස් තීරණයක් ගත්තා ගසකට නගින්න. මේ උදේ අපි තීරණයක් ගන්නව නම් ස්වාමිනේ මට ඔයා ඕන. මම වෙන් කරගන්න වෙලාවක්. මගේ ජීවිතේ යම් අඩුපාඩු තියෙනවද? මට ඔයාව පේන්නේ නැති දේවල් තියෙනවද? මං ඒව අතහැරලා මං වෙන තැනකට එනවා. සමහරක් වෙලාවට ඔබේ තියෙන ජීවිතේ දුර්වලතාවයන් නිසා, තෘෂ්ණාවල තියෙන ප්‍රේමය නිසා, උන්වහන්සේ ආකමැති කාරණා ඔබ තුල තිබෙන නිසා සමහරකට යේසුස් වහන්සේට ඔබට ලං වෙන්න බැරුව ඇති. ඔබ මොහොතක් කල්පනා කරන්න. ඇත්තටම යේසුස් වහන්සේ ඔබට ලං වෙලාද? ඇත්තටම යේසුස් වහන්සේ ඔබ එක්ක ඉන්නවද? ඇත්තටම ඔබ ගාව නතර වෙලා ඉන්නවද? එදා සාකෙවුස්ගේ ගෙදර නතර වෙච්ච නිසා ඒ පෙරේත මිනිසයාට, ඒ මුදල් වලට කෑදර වුණු මිනිසයාට මුදල් ගැන වගක් තිබුණේ නැහැ. ඔව් දෙකෙන් පංගුවක් දෙලිඳුන්ට දුන්නා. ඔව් කාගෙන් හරි අයුතු ලෙස ගත්තා නම් 4 ගුණයක් දුන්නා. ඔහුට මුදල් වල තිබුණ ආශාව නැති වෙලා ගියා. මුදල් වල තිබිච්ච භක්තිය නැති වෙලා ගියා. ඒ භක්තිය යේසුස් වහන්සේට ලබා දුන්නා. ඔබ දන්නවද? යේසුස් වහන්සේට අපි ආදරය කරනකොට, යේසුස් වහන්සේ ඔබ ජීවිතයට එනකොට, යේසුස් වහන්සේ ඔබ ගාව නතර වෙනකොට, ඔබ දන්නවද ලෝකයේ තියෙන ප්‍රේමයට වඩා ලොකු ප්‍රේමයක් යේසුස් වහන්සේ කරේ යනවා. ඒ යේසුස් වහන්සේ නතර වුණ නිසා. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය දරුවනේ, ඔබේ දේවල් මිටි ඇති, ඔබට බැරිව ඇති, ඔබට පේන්නේ නැතුව ඇති, ඔබට බාධා වලින් ඔබේ වැහිලා ඇති, ඔබේ ඇස් අන්ධ වෙලා ඇති. හැබැයි ඔබ හදවතින් තීරණයක් ගන්නවද? ස්වාමිනේ මට ඔයාව බලන්න ඕන. මට ඔයාව ලං කරගන්න ඕන. මගේ ගෙදරට එන්න කියලා. ඔබ ඊට අවශ්‍ය කරන වාතාවරණයක් හදා ගන්නවද? ඔබ නැගිටිනවද යාඥා කරන්න? ඔබ වචනේ කියවනවද යේසුස් වහන්සේ හොයන්න? ඔබ මාවතේ ගමන් කරනවද? ඔබ දේවල් අතහරිනවද? උන්වහන්සේ සාකෙවුස්ගේ ගෙදර නතර වුණා වගේ ඔබේ ජීවිතේ උන්වහන්සේ නතර වෙන්න යනවා. ඔබට අනෙක් දේවල් වලට දැනෙන ආදරයට වඩා වැඩි ආදරයක් යේසුස් වහන්සේ කෙරේ දැනෙන්න යනවා. ස්වාමිනේ මට ඔයා ඕන කියලා ඔබ කෑ ගහයි. ඔබ අනිත්‍යයට ගින් කියයි. උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා කියලා කියයි. ඔබ දන්නවද? යේසුස් වහන්සේ ලැබුණු ජීවිතයක් හරියට පොළවේ පිස්සෙක් හා සමාන වෙන්න යනවා. ඔබ කියයි පිස්සෙක්? ඔව්. උන්වහන්සේට තියෙන ප්‍රේමය එමයයි.
පොළොවේ දේවල් වලට වඩා ලොකු ප්‍රේමයක් උන්වහන්සේට ඇති වෙනවා. ඒක හැබ්බැහිකමක් උන්වහන්සේට. උන්වහන්සේ ඒකට ආදරෙයි. ඔබ උන්වහන්සේට වැඩිපුර ආදරය කරනවද? ඒකට උන්වහන්සේ ආදරෙයි. ඔබ දේවල් වලින් වෙන් වෙනවද? ඔබ උන්වහන්සේ ඒකට ආදරෙයි. ඔබේ දේවල් වලට වඩා යේසුස් වහන්සේ ඔබේ ජීවිතේ එක කරගන්නවද? උන්වහන්සේ ඒකට ආදරෙයි. මොකද උන්වහන්සේ පොළවේ මෝඩ දේ පාවිච්චි කරනවා. පොළවේ ප්‍රඥාවන්තයන් මෝඩ කරන පිණිස. ශාකෙවස් කියන මිටි පුද්ගලයාව පාවිච්චි කරා. මුළු පළාතකට ගැලවීම ගේන්න. යේසුස් වහන්සේ කියන මව ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් කියලා. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය, ඔබ තීරණයක් ගන්නවද? අනේ ස්වාමිනේ මගේ ගෙදරට එන්න, මගේ ජීවිතයට එන්න, මගේ දරුවන්ගේ ගෙදරට එන්න, මගේ දරුවෝ සමග ඉන්න. ඔබ තීරණයක් ගන්න විට අහල පහල අය ඔබේ වෙනස දකින්න යනවා. ඔබ තීරණයක් ගන්න විට යේසුස් වහන්සේ ඔබ ගාව නතර වෙන්න යනවා. ඔබේ ළඟින් බොහෝ ආශිර්වාද මනුෂ්‍යයන්ට නිදහස් වෙන්න යනවා. යේසුස් වහන්සේ පැමුණුණු ජීවිතය හිර වෙන්නේ නැහැ. අඳුරු වෙන්නේ නැහැ. ඒක ආලෝකයයි. ඒක පහනක් උඩ තබන. එහෙම නැත්නම් රුකක් උඩ තබන ඒ පහන. ඒ හැමෝටම එළියගෙන එන පහනක් ඒක. ඒක එළිය විහිදෙන පහනක්. ඒක අන්ධකාරයේ පහව යනවා. ඒකේ උන්වහන්සේගේ වචනේ කියන්නේ සිහිය ඇතිව අවදිව සිට, සිහිය ඇතිව අවදිව සිට මට ආඥා කරපන්න. එවිට යක්ෂයා නුඹලා අතරින් පලා යනවා කියලා. අපි සිහිය ඇතිව අවදිව සිට ආඥා කරන වෙලාවේ අන්ධකාරය පහව යනවා. ආලෝකය උදා වෙනවා. යේසුස් වහන්සේ පැමිණෙන්න යනවා. නතර වෙන්න යනවා. ජීවිත වෙනස් වෙන්න යනවා. බොහෝ අය දකින්න යනවා. මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය, මේ වචනේ උදෑසන ඔබ අල්ලගන්න. මේ සිතුවිල්ල කල්පනා කරන්න. යේසුස් වහන්සේ ඔබ ළඟ නතර වෙලාද? උන්වහන්සේට ආරාධනා කරන්න. උන්වහන්සේ බලන් ඉන්නවා ඔබ ගාවට එනතුරු. ජේසුස් පිටයි සුබ දැසනක්.